අයර්ලන්තේ ලස්සනම කවුන්ටි එක බලන්න යමුද. මේ තමයි කවුන්ටි වික්ලෝ. ඉතින් මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා අයර්ලන්තේ සුන්දරම ස්ථානයක් වෙත. අද අපි යන්නේ අයර්ලන්ඩ් වල හදවත කියලා කියන වික්ලෝ මවුන්ටන්ස් වල තියෙන ගැන්ලොක් බලන්න. මේක ගාඩන් ඔෆ් අයර්ලන්ඩ් කියලත් හඳුන්වනවා. මේ බලන්නකො එහෙම ඔයාලටත් දැනෙනවද කියලා. ඉතින් වික්ලෝ මවුන්ටන්ස් හෙක්ටයාර 20000ක් පුරාවටම විහිදිලා පවතිනවා. ඉතින් මේ පරිසරය හරිම ලස්සනයි. මෙහි තව විශේෂ තැන් ගොඩාක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ගැන්ලොක් වගේම ග්‍රේට් ෂුගර්ලොෆ්, ලිටල් ෂුගර්ලොෆ්, පවර්ස්කොට් වෝටර්ෆෝල්, ලෆ්ටේ ඒ වගේ ලස්සන තැන් මේ වික්ලෝ මවුන්ටන්ස් ඇතුලේ පිහිටලා තියෙනවා. ඉතින් වික්ලෝ මවුන්ටන්ස් පිහිටලා තියෙන්නේ ඩබ්ලින් වල ඉඳන් සවුත් පැත්තට වෙන්න. ඩබ්ලින් ඉඳන් පැයක වගේ විතර ගමනක් තමයි තියෙන්නේ. මේ අපි යන පාර කොච්චර ලස්සනද බලන්න. මේ ඕටම් එක නිසා ඒ කලර්ස්, එතකොට මේ වැටෙන වැහි පොද, මේ හමන හීතල සුළඟ, ඉතින් කොච්චර ලස්සනද මේ පරිසරය. ඉතින් වික්ලෝ මවුන්ටන්ස් වල ට්‍රේල්ස් ඇන්ඩ් හයික් 130ක් 140ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ලේක්ස් 20ක් වගේ තියෙනවා. වෝටර්ෆෝල් ට්‍රේල්ස් 39ක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන පරිසරයක කාටද යන්න අමතක නොවෙන්නේ සහ කවුද යන්න අකමැති? ඉතින් ගැන්ලොක් කියන්නේ වික්ලෝ මවුන්ටන්ස් වල තියෙන ලස්සන තැනක්. මේ ගැන්ලොක් කියන වචන හැදිලා තියෙන්නේ ලේක්ස් දෙකක් සහිත ගැඹුරු වැලි එකක් කියන මීනින් එකේ. ගැන්ලොක් කියන්නේ අයිරිෂ් වර්ඩ් එකක්. ඉතින් සාන්ත කෙවින් කියන කෙනා තමයි මෙහි ජීවත් වෙලා තියෙන්නේ තනියම. ඉතින් ඊට පස්සේ තමයි මේක නගරයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකේ නටබුන් තාම මේ අවට පරිසරයේ තියෙනවා. මම හිතනවා ගෙන්ඩලොක් එනවා නම් හොඳම කාලෙ වෙන්නේ සමර් ටයිම් එක කියලා. මොකද සමර් කාලට හොඳට ඉර පායලා තිනවා වගේම වැස්ස මේ සීතල සුළං හරිම අඩුයි. එතකොට හයික් එකක් යන්න, ට්‍රේල් එකක් යන්න හරිම පහසුයි. ඒ වගේම පික්නික් කරන්නත් මේ ස්ථානය ගොඩාක් සුදුසුයි. ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. මෙතන කාර් පාක්ස් දෙකක්ම තියෙනවා. ඒ වගේම පොඩි කොෆි ෂොප්ස් දෙක තුනක්ම මේ අවට තියෙනවා. ඉතින් ඒක හින්දා ඔයාලට සුන්දරව කාලය ගත කරන්න මේ ස්ථානය හරිම සුදුසුයි. ඉතින් නේචර් ලවර් කෙනෙක් නම්, නේචර් ලවර් ෆොටෝග්‍රැෆි කෙනෙක් නම්, ඉතින් ඒ වගේම හයිකින් ලවර් කෙනෙක් නම් ගැන්ලොක් කියන්නේ එයාට පාරාදීසයක්. ඉතින් මෙතන හයිකින් ට්‍රේල්ස් 3-4ක්ම තියෙනවා. ඒක හින්දා ගැන්ලොක් කියන්නේ ඇත්තටම පාරාදීසයක්. ඔයාලා අයර්ලන්ඩ් වල ඉන්නවා නම් අමතක නොකර ගැන්ලොක් එක්ස්ප්ලෝර් කරන්න. ඉතින් අපි මේ දැන් යන්නේ ගැන්ලොක් වල තියෙන වෝටර්ෆෝල් එකක් බලන්න. ඉතින් ඒක පුංචි ට්‍රේල් එකක්. කිලෝමීටරයක්වත් යන්න නැහැ. ඉතින් හරිම ළඟයි කාර් පාක් එකේ ඉඳන්. අපි ඉතින් හිතුවා වැස්ස හින්දා ලොකු දුරක් යන්න බැරි හින්දා මෙන්න මේ පුංචි වෝටර්ෆෝල් එක බලලා එනවා කියලා. මේ දවස්වල මෙහෙට වයින් හින්දා පුංචිත් නෑ වෝටර්ෆෝල් එක. වතුර පාර ටිකක් සැරයි. සමහර එකේදී මේ තරම් නම් සැර වතුර පාරක් ආවේ නැහැ. වෝටර්ෆෝල් එක ගාව ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ අපි ආයෙමත් පහළට එන්න පිටත් වුණා. ඒ එන ගමන් කවුද දැක්කේ කියලා ඔයාලා බලන්නකෝ. ඔයාලට දැනෙනව නේද මේ පරිසරය කොච්චර නිදහස්ද, කොච්චර සුන්දරද කියලා? ඉතින් අපිට විවේකයක් තියෙනකොට අපි ආසයි මේ වගේ පරිසරයක සුන්දරත්වය අත්විඳින්න. ඉතින් මෙහෙ ඉන්න සත්තු ගොඩක් වෙලාවට මිනිස්සුත් එක්ක හීලයි. අපි කලින් ගෙපු ෆීනික්ස් පාක් එකෙත් මුව අපිව දැක්කහම දුවලා යන්නේ නැහැ. මිනිස්සු ඉන්න තැනම එයාලා ගැවසෙනවා. ඉතින් මේ මුවත් එහෙම තමයි. වික්ලෝ මවුන්ටන්ස් ගැන්ලොක් කියන්නේ අපිට ආයේ එන්න කැමති කරන පරිසරයක් තියෙන ස්ථානයක්. ඉතින් අදට ගිහින් එන්න. මගේ මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා ලයික් එකක් දාගෙන යන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා.